ಹಾಯ್ ಹಲುವನೆ ඩෝබි ගලිවර් නොහොත් කක්කි සුදා කත්නෝරුවේ සිරිදම්ම ස්වාමින් වහන්සේගේ වැරදි හොයලා සමාජයට මූ නිකම් පොරක් විදියට ඔහා දක්වනවා. මෙන්න මේ පොරක් කියන යන කක්කි සුදාගේ මොලේ පෑදෙන්නත් එක්ක මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඊට කලින් සබාදාමට ආවනත සීලු දෙනා යුනිවර්ස් බොස් නේචර් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලිමු නේද? ඇත්ත වශයෙන් කියනවා නම් යාළුවනේ කක්කි සුදා ඌ බලු වැඩ කර මේ ජරා වැඩ කර ඌ පොරක් වෙන්න හදනවා. ඒ අස්සෙත් කත්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේට දහම ගැන උගන්වන්න හදනවා. එතකොට මූ කියන මූ කත්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේගේ ධර්මය මේ බණ අහන්න හැල්ලු. හරිද? එතකොට කත්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ වැරදි දෙයක් කියලාලු. ඒක නිවැරදි කරන්න ඕනලු. මූ එහෙම තමයි කියන්නේ. මචං උඹ YouTube කරාට කමන්නේ ඒත් මේ දහම අල්ලගෙන ගොන් ආතල් ගන්න එපා. උඹලා මා අමු ගවයෝ. උඹ තමන්ගේ තාත්තගේ මරණෙත් තිකුරන් කාපු ගෝතයෙක්නේ. ඒක හන්දා උඹ තොටවත්තත් එක අරගෙන ගොන් ආතල් අරගෙන මේ කද්නෝරු ශ්‍රීදාම ස්වාමීන් වහන්සේගේ මතවාදය වැරදි කියලා උඹ වැරදි විදියට ඕවා දක්වන්න එන්න එපා. මොකද මේ දහම් රැල්ලට මිනිස්සු යොමු වෙලා මිනිස්සු දහමට හැරෙන වෙලාව. මේ හැරෙන මිනිස්සු නවත්තන්න යන්න එපා. ඇත්තට මුඩ තියෙන අමාරුව දැන් අර කද්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ වටේ තරුණියෝ ඔක්කොම එකතු වෙලා උන්වහන්සේත් එක්ක ඉන්නකොට දැන් මුන්ගේ වීඩියෝ බලන්න යන්නේ නැහැ. මම දැක්ක මු එකම වීඩියෝ channel දෙකකට කොහෙද දානවා. මුඩ කරන්න දෙයක් නැහනේ. මුඩ කරන්න දෙයක් නැති යන්ද මු ගොන් ආතල් ගන්නෙ. අනේ මචං උඹ මේ කද්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේ අල්ලගෙන ගොන් ආතල් ගන්න එන්න එපා. හරිද? මොකද්ද බං? උඹ මේ අර මේ අපේ රටේ අර කෙපර නායකයෙක් ඉන්නවනේ. හිටයිද කබර දානවා මේ කටේ කියන කෙපර වලට. අනේ කෙපර ගැන කතා කරපන්කෝ. දැන් උඹ මහ ලොකුවට අර කෙපර නායකයා කිව්වා ටකරමක් ගියා ලස්ස 10ක් දෙනවයි කියලා. ඒ වෙලාවේ උඹ උඩ තියලා වර්ණනා කරන්නේ. දැන් ටකරමක් ගියා ලස්ස 10ක් දෙනවා කිව්වා දැන් ලස්ස 5ට බෑලා. ඔය ගැන කතා කරපන්කෝ. දැන් උඹ ඔය ගැන කතා කරන්නේ නැහැ. උඹ කෙපරයා උඩින් තියලා මේ කද්නෝරුවේ ශ්‍රීදම්ම හාමුදුරුවන්ගේ ධර්ම දේශනා විවේචනය කරනවා. උඹට බම් මේ අඩු ගානේ මේ ප්‍රඥාවක් කියලා එකක් තියද? උඹට එහෙම එකක් තියෙන්න බෑනේ. තිබුණා නම් මෙහෙම දේවල් කියන්නේ නෑනේ. උඹට මෙහෙම දේවල් පේන්නේ නෑ. උඹට දහම පේන්නේ නෑ. උඹලා බලන්නේ උඹලගේ ලෙවල් එකේ ඉන්න අය කොයි වෙලාවෙත් හොඳට ඉන්න අර දුප්පත් අහිංසක අර නොමග යන මිනිස්සු යහමගට එනවට උඹලා කැමති නෑ. උඹලා ඕනේ උන් පාග්ගන උන්ගෙන් views එකක් දාගෙන උඹලා ගොඩ යන්න. හැමදාම කරන්නේ උඹලා එහෙමනේ. උඹලා පොඩි එකාට උඩ එන්න දෙන්නේ නැහැ. එතකොට මේ කද්නෝරුවේ සිරිදම්ම ස්වාමින් වහන්සේ මේ නොමග යන තරුණයන්ට අටලෝ දහ මුල් කරගෙන අනිත්‍ය කියන දේ කෙලින්ම චිත්‍ර කාවදින් විදිහට ධර්මයේ දේශනා කරමින් මිනිස්සු දහමට යොමු කරගෙන මේ ධර්ම රාජ්‍යයක් බිහි වෙන ආකාරයට උන්වහන්සේ ධර්මයේ දේශනා කරගෙන යනවා. ඒකට ඉඩ දීලා උඹලගේ පාඩුවේ උඹලා ඉඳපල්ලා. හරිද? උඹලට බලන් ඉන්න බැරනම් මුකුත් නොකිය ඉඳපල්ලා. හරිද? කද්නෝරුවේ සිරිදම්ම ස්වාමීන් වහන්සේට ගැහුවට වැඩක් නැහැ. මොකද උන්වහන්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. එතකොට උන්වහන්සේට උඹලා කියන දේවල් දැනෙන්නේ නැහැ. මොකද රටේ අතිබහුතරයක් මහ ජනතාව උන්වහන්සේගේ ධර්මය අහන්න යොමු වෙලා ඉන්නේ. මම මේ කතා කරන්නේ අර ධර්ම ආලෙන් පෙළෙන මේ අපේ තරුණයන් වෙනුවෙන් තමයි මම මේ කතා කරන්නේ. ඒ තරුණයෝ අචින්දිතම් බවති කියලා, චින්දිතා පිනස්ති කියලා පපුවේ ගහගෙන ඉන්නවා, අතේ ගහගෙන ඉන්නවා, ගෙදර ගහන් ඉන්නවා. එතකොට තමන්ගේ වාහනේ ගහන් ඉන්න වැඩපලේ ගහන් ඉන්න මේ මතවාදී තුල ජීවත් වෙනවා. මෙන්න මේ මතවාදී තුල ජීවත් වෙන මිනිස්සුන් තමයි මම මේ කතා කරන්නේ. කක්ටි සුදෝ මේ අහිංසක තරුණයන් හරි යහමකට ඇවිල්ලා උන් හරි පාරේ යනකොට එතනට වලකවන්න එපා. උඹලා මේ කරන පව් මේ මතු භවයට ඔක අරන් යනවා උඹලා. ඒකන්ද ඔය පවට අත ගහන්න නැතුව දහම තුල කවදාවත් පොසිටිව් තියෙනවා නම් හොඳ හස්සේ නරක හොයන්න එපා. හොඳ හස්සේ නරක හොයන්නේ අමු කුහකයෝ. උඹත් කුහකෙක් හරිද? එතකොට තොටවත්තත් කුහකෙක් උන්ට තේරෙන්නේ අර ගොන් හාඳුරුමෙක් ඉන්න මංද බුඩිස් බ්ලොග්ද කොයිද? ඔය ඔක්කොම කුහකයෝ. මිනිහෙක් හරි පාරක යනෝ නම් ඒ මිනිසුන්ට හරි පාරේ යන්න දීපල්ලා. ඒ ආස්සේ නරක හොයන්න එපා. නරක හොයන්නේ නරක හොයන මිනිස්සු අමු කුහකයෝ. රටේ ජනතාවට කියන මේ කක්ටි සුද්දා ගලිවර් වගේ මේ කුහකයොත් එක්ක එකතු වෙන්නේ නැතුව අඩු ගානේ මුංගේ වීඩියෝ එකක් බලන්න එපා. මුංත් එක්ක එකතු වෙන්නේ නැතුව දහමට අනුව අනිත්‍ය මෙනෙහි කොට අටලෝ දහමට අනුව ඔබේ ජීවිතේ වැටුණු තැනින් නැගිටලා
ඉදිරියට අරගෙන යන්නේ කියලා මම කාරුණිකව හැමෝගෙම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කක්ටි සුදාට මොලේ පෑදෙන්න ඔබ පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. එහෙමනම් ඔබට ජය.